මම අද ඉන්නේ විශ්ව ඔටෝ and මිෂනරි ඩෙවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන කළමනාකාර අධ්‍යක්ෂකතුමත් එක්ක පොඩි සාකච්ඡාවක් කරන්න හදන්නේ. ආයුබෝවන් කළමනාකාර අධ්‍යක්ෂකතුමනි, මට ආදරයෙන් පිළිගන්නවා, ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමා මගේ YouTube channel එකට. අපිට චුට්ටක් විස්තර කරන්න පුළුවන්ද ඔබතුමාගේ ආයතනයේ ඉතිහාසය ගැන? මේ ආයතනය 2004 වර්ෂයේ ලංකාවේ සංස්ථාගත කරපු සමාගමක්. එතකොට අපේ මේ කම්පැනි නමෙන්ම විස්තර වෙන විදිහට ඔටෝ විශ්ව කියන සන්නාමය යටතේ විශ්ව ඔටෝ ඇන්ඩ් මිෂනරි ඩෙවලොප්මන්ට්. එතකොට ඔටෝ කියන්නේ වාහන, මිෂනරි කියන්නේ මැෂින් උපකරණ කියන එක. එතකොට මේ දෙකම ඩෙවලොප් කරන්නේ. ඩෙවලොප් කරලා ඒක අපේ රටේ උන්නතියට පාවිච්චි කරන්නේ. අපි දන්නවා චීනය ඒ වගේම වෙනත් දියුණු රටවල් අද තාක්ෂණයේ ඉහළ විදිහට පාවිච්චි කරනවා. හැබැයි අපි තවමත් එතෙන්ට ගිහිල්ලා නැහැ. ඒ නිසා එතෙන්ට රට අරයි යෑමේ පවිත්‍ර චේතනාවෙන් තමයි මේ සමාගම පිළිගන්නේ. ඒ වගේම අපි සමාගම ව්‍යාපෘති කරලා මාස 6ක් ඇතුළත අපි චීනයේ විශ්ව කියන සන්නාමයේ යටතේ two wheel tractors ආනයනය කරලා සබරුම් පළාත් සභාවත් එක්ක ඒකාබද්ධව අපි ගොවීන්ට ඉතාම සහන මිලකට අපේ ට්‍රැක්ටර්ස් ලබා දුන්නා. ට්‍රැක්ටර්ස් විශ්ව කියන්නේ මගේ නමේ කොටසක්. අපි නිකන් නෙමෙයි විශ්ව කියන නම අපි world wide brand name එකක් විදිහට, vehicle brand name එකක් විදිහට ගැසට් වෙලා approval එකක් තියෙන සන්නාමය. එතකොට අපි පටන් ගත්තා එතනින්. ඊට පස්සේ අපි ඉස්සරහට අරගෙන ආවා විශේෂයෙන්ම ඔටෝ ඩෙවලොප්මන්ට් කියන එක. කවුරුවත් හිතපු නැති වෙලාවක අපි හිතුවා ඒක රටට හඳුන්වා දෙන්න ඕනේ කියලා. එතකොට ඔටෝ ඉන්ඩස්ට්‍රිය අපි දන්නවා අවුරුදු 100 ගණනක් තිස්සේ අපි පාවිච්චි කරන්නේ පෙට්‍රල් නැත්නම් ඩීසල්, සමහරවිට භූමි තෙල් වගේ ෆොසිල ඉන්ධන වලින් පාවිච්චි කරන වාහන. මේ ෆොසිල ඉන්ධන භාවිතය තමයි මේ ලෝකේ පරිසර දූෂණයට ඉතාමත් නරක විදිහට බලපාලා තියෙන්නේ. ෆොසිල ඉන්ධන භාවිතය නිසා අද ගෝලීය උණුසුම කියන එක ඇති වෙලා තියෙනවා. ගෝලීය උණුසුම කියන්නේ අපි දන්නවා අපේ වායුගෝලයේ පාරජම්බුල කිරණ, අදෝරක්ත කිරණ වගේ විස කිරණ වර්ග ඇබ්සෝබ් කරන්න අපේ උඩ පටලයක් තියෙනවා. එතකොට මේ පටලය විනාශ වෙනවා මේ ෆොසිල ඉන්ධන දහනය තුලින්. ෆොසිල ඉන්ධනයක් දහනය කරපුවාම විෂ වායු වර්ග 250කට වඩා වායු වලට උදාහරිනවා. එතකොට අපි දන්නවා ෆොසිල ඉන්ධන කියන්නේ අපි ඒවා පොළොව යට තියෙන ඒවා. තියෙන්න ඕනේ. පොළොව යට තියෙන්න ඕනේ හින්දා තමයි පොළොව යට ඒවා තියෙන්නේ. ඒතකොට මිනිස්සයා කියන සතා එයාට හොඳ වචනයක් ඊට වඩා නැහැ. මිනිස්සයාට හොඳම වචනේ මනුසතා. සතෙක්. තිරිසන් ගොඩාක් හොඳයි මනුසතාට වඩා. හරි? ඒකට මනුසතා මේ පොළොව යට තියෙන ෆොසිල ඉන්ධන උඩට අරගෙන දහනය කරනවා. ඒකට උඩට ගන්න එකම පරිසර දූෂණයක්. මොකද පොළොව යට තියෙන ඕනේ නේද? ඒක පොළොව යට තියෙන්නේ. ඒක උඩට ගන්න එක පරිසර දූෂණයක්. ඒක දහනය කරලා විෂ වායු මුක්ත කරන එක ඊට වඩා 100,000 ගුණයක් මේ වෙන පරිසර දූෂණයක්. නේද? එතකොට මේ පරිසර දූෂණයට තිතක් තියන්න පුළුවන් ෆොසිල ඉන්ධන වාහන භාවිතය 0 කළොත් විතරයි. ඒ සඳහා විදුලි වාහන ඇවිල්ලා තියෙනවා වෙනද පොළේ. එතකොට විදුලි වාහන වල ඔබට
වාහන වලට කියනවා ඉලෙක්ට්‍රික් වෙහිකල් EV කියලා කියනවා. ඔව්. අපි ඊටත් ඔබට ගිය වාහනේ තමයි සෝලාර් ඉලෙක්ට්‍රික් වාහන. SEV කියලා කියනවා. එතකොට SEV ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමීන් විදියට අපේ සමාගම කටයුතු කරලා තියෙනවා. කටයුතු කරමිනුත් ඉන්නවා. එතකොට අපි දන්නවා ඉලෙක්ට්‍රික් වාහනයක් charge කරන්න ඕන. ඒතර charge කරන්න යම්කිසි cost එකක් යනවා. යම්කිසි පරිසර දූෂණයක් ඒක ඇතුලේ තියෙනවා. හැබැයි SEV කියන්නේ solar electric vehicle. වාහනේ යන ගමන් charge වෙනවා panel එක හරහා. panel උත් latest model එක තියෙනවා. ඒවට කියනවා flex කියලා. ඒ කියන්නේ වාහනේ hood එකේ bonnet එකේ ස්ටිකර් එකක් වගේ අරවන්නේ. එහෙම එකක් තියනවද කියලාවත් පේන්නේ නැහැ. වාහනේ ඉච්චර ලක්ෂරි. ඒතර මෙහෙම දේ ඇයි ජනගත වෙන්නේ නැත්තේ? ජනගත උනේ නැත්තේ මොකද කියන එකත් අපි දන්නවා. ඒ ජනගත උනේ නැත්තේ බටහිර රටවල් මේකට කරන කකුලෙන් නැදී. මොකද බටහිර රටවල් තමයි එදා ඉඳලම මේ පොසිල ඉන්ධන වලින් ජීවත් වෙන නරුමය. හරිද? අපි උන්ට නරුමය කිව්වට කමක් නැහැ. මොකද දැන් මැද පෙරදිග රටවල් වල අපි හිතනවා ඉන්ධන නිෂ්පාදනය කරනවා කියලා. හැබැයි මැද පෙරදිග රටවල හරිද? මැද පෙරදිග රටවල් වල අයිතිය කවුද කාටද තියෙන්නේ? ඇමරිකාවට. හරිද? එතකොට සූරතල් රජවරු ටිකක් දාලා එතකොට මේ දේට විකල්ප ඉදිරිපත් කරපු ලෝකයේ සුපිරිම රට චීනය. එතකොට ඉලෙක්ට්‍රික් වාහන වලට උඩට එන්න දුන්නේ නැත්තේ මේ හරහා චීනේ ලෝක බලවතා වෙයි කියලා. එතකොට බවලත්තු ලෝක බවලත්තු ඇමරිකාව වගේ බවලත්තු බලවතෙක් වෙන එක වළක්වන්න උත්සාහ කළා චීනේ වගේ රටවල්. ඒක කවදාවත් ඇත්ත වහන්න බෑ. අද ඒ ඇත්ත ඇරිලා තියෙනවා. අපි මේවා කරනකොට අපිට බලපෑම් ගොඩක් ආවා. තේරුණාද? මේවා කිරීමම මරණ තරජන එල්ල වෙන්න බලපෑම් ආවා. ඒක අපිට සිද්ධ වුණා. ඒවට ගැළපෙන්න ජීවිත හදාගන්න. ඒවට ගැළපෙන්න පෞල් සංස්ථා ගොඩනගන්න සිද්ධ වුණා. පෞල් සංස්ථාවලින් පොඩ්ඩක් ඈත් වෙලා කටයුතු කරන්න වුණා. ඒ ඔක්කොම කළේ මේ සමාජ මෙහෙවර වෙන්න. හරිද? එතකොට මේ මෙහෙවරේ අද අපිට සතුටු වෙන්න දැනකට ඇවිල්ලා තියෙනවා. මේ චීනේ උඩට යන මේ ඉලෙක්ට්‍රික් වාහන වැඩේට ඇමරිකාව අර ඉලෝන් මස්ක් කියන මස්වැල් මේ ට්‍රම්ප් එක්ක එකතු වෙලා අර ටෙස්ලා කියන එක ගෙනාවා. හරි? ටෙස්ලා කියන කම්පැනියෙන් එන්නාව ඉස්සරහට. අද ඒ ඉලෝන් මස්ක් ට්‍රම්ප් කියන දෙන්න දැන් ගහ මරා ගන්නවා. එතකොට ටෙස්ලා කම්පැනි වැටිලා BYD වගේ චයිනා සමාගම් උඩට ඇවිල්ලා අපි ඒවට රෙස්පෙක්ට් කරනවා අගය කරනවා. මොකද චීනේ මට මොකුත් ලැබෙන්නේ නැහැ මේවා කිව්වා කියලා මට වෙන්නේ. කකිනවත් මම අරන්නේ නැහැ. හොඳ දෙයක් අපි හොඳයි කියන්න ඕනේ. චීනේ තමයි අද මේ පරිසර හිතකාමී වාහන නිෂ්පාදන විප්ලවයේ අංක 1 ඉන්නේ. ඒකට ඒ මිනිස්සු හරි දේ කියන හරි දේ කරන මිනිස්සු අපි දන්නවා අපෙන් පස්සේ চিරාත් කාලයක් මේ මිනිස්සු ලෝක බවලත්තු බිමට දාලා බලවත් ඇමරිකාව වගේ බවලත්තු බිමට දාලා බලවත්තු බවට නිරායසෙන් පත් වෙනවා. හරි? මේ දිග කතාවක් මම කියුවේ. මොකද මේක ජනගත වෙන්න ඕනේ කතාවක්. හරි? මේක ජනගත කරන්න හැමෝටම දන්නේ නැහැ. හරි? මම දැනගන්නේ මම හැමදේම දැනගන්නේ පොතෙන් පතෙන් මම ටීවී එකකින්වත් නෙමෙයි. මම ප්‍රායෝගිකව ඒ රටවල් එක්ක කටයුතු කරලා හොරුත් එක්ක ඉන්නකොට හොරකම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ ඒ ජඩයොත් එක්ක වැඩ කරලා ඒ ඇමරිකාව වගේ ජඩ රටවල් එක්ක වැඩ කරලා බටහිර රටවල් එක්ක වැඩ කරලා උන්ගේ තියෙන ජඩ වැඩ ඔක්කොම මම දන්නේ. ඒ නිසා තමයි මේක මම කතා කරන්නේ. හරි? එතකොට මම අද මෙහෙම පොඩි විදියට ඉන්නේ ඒ උන්ගේ මාෆියාවට අනුව තමයි. හරි? ඒ නිසා මේ කතාව මම මේ විලාව අරන් කිව්වේ
වදිනවා අපිට. ඔව්. මොකද ගොඩක් අය මේක ගැන හිතන්නේ. ඔව්. ඔබතුමාගේ ඒ කතාව ගොඩක් වදිනවා මම අගය කරනවා. ඔබතුමාගේ ආයතනයේ කාර්යභාරය පොඩ්ඩක් ඔව් පැහැදිලි මෙහෙමයි. කරන්න. අපිට මේ වෙලාවේ ඉලෙක්ට්‍රික් සහ සෝලාර් ඉලෙක්ට්‍රික් වාහන අපි මේ ලංකාවේ නිෂ්පාදනය කරන්න හැදුවොත් අපි දන්නවා ඒක ලාභදායී වෙන්නේ නැහැ කියලා. හරි? මොකද අද මේ ලෝකයේ විශ්ව ගම්මානය. හරි? අතීතේ එහෙම නෙමෙයි. අතීතේ අපි හැදුවා අපේ රටේ ඔක්කොම දේවල් කරන්න. නිෂ්පාදනය කරන්න. අපේ රටේ ටයර් හදන්න හැදුවා, අපේ රටේ රෙදි හදන්න හැදුවා. හැම දෙයක්ම හදන්න හැදුවා. හැබැයි අද ගෝලීයකරණය තුල අපිට සිද්ධ වෙලා තියෙනවා වෙන එකක් තියා හාල් අපේ ලංකාවේ හාල් හදනවට වඩා පිටරටින් ගේන එක ලාභ නම් හාල් පිටරටින් ගෙනවත් කමක් නැහැ. අද එතෙන්ට ලෝකෙ ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපි මේ රටේ මේ ඉලෙක්ට්‍රික් වාහන හෝ සෝලාර් ඉලෙක්ට්‍රික් වාහන හදන්න මේ හදන්නේ. අපි හදන්නේ දැන් චීනය වගේ රටවල් වල නිෂ්පාදනය කරන වාහන ලංකාවට හඳුන්වා දීලා ජනගත කරන්න. එතකොට ඒක කරන්න සිද්ධ තියෙන බාධාව තමයි අර බටහිර මාෆියාව. මේ මාෆියාවට අපි බයක් නැහැ. ණයක් නැහැ. ඒ නිසා අපි මේ ස්ටෙප් එක අතීතෙත් තිබ්බා අදත් තියෙනවා අනාගතෙත් තියෙනවා. හරි? එතකොට සර් දැන් අපේ රටට මේ වගේ ඉලෙක්ට්‍රික් වාහන සෝලාර් පවර් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න තව කොච්චර කාලයක් විතර යනවද? මෙහෙමයි අපි කලින් ගෙන්නුවා. අපි දන්නවා කොරෝනා එකට කලින් තවත් සමාගමක් එක්ක එකතු වෙලා අපි සෝලාර් ඉලෙක්ට්‍රික් 3 wheelers ගෙන්නුවා. එතකොට මම පෞද්ගලිකව අවුරුද්දක් විතර ඒ වාහනයක් පාවිච්චි කළා. ඒක පැනල් එකක් තියෙනවා වහලෙට. ඒතර මම ඒක වික්කේ මට පාරේ යන්න හම්බෙන්නේ නැහැ. කිලෝමීටරයක් යනකොට 10 පොළ විතර නතර කරන්න වෙනවා. මොකද මිනිස්සු පස්සෙන් ඇවිල්ලා වාහන නවත්තලා අහනවා මොකද්ද මේ කොහොමද මේක ගන්නෙ කියලා. සමහරවිට ඉස්සරහින් ඕවර්ටේක් කළා ක්‍රොස් කළා වාහනේ ගහනවා මට යන්න බැරි වෙන්නේ. ඇවිල්ලා බහැලා අහනවා මොකද්ද කොහොමද මේ වාහනේ මොකද්ද මේ දුවන්නේ මේ කොහොමද දුවන්නේ කියලා. ඊපස්සේ මම ඉන්ට්‍රන් සිවිල් එකද තියාගෙන හිටියා. එන අයට මේකේ ඔක්කොම තියෙනවා කියලා මම දුවනවා. හරිද? ඉතින් මොකක්ද ඒකෙන් කියන්නේ? මිනිස්සුන්ගේ තියෙන ඉල්ලීම, මිනිස්සුන්ගේ තියෙන ඉල්ලුම. මිනිස්සු මේක දන්නවා. මිනිස්සුන්ට දැනෙනවා මේක හොඳ දෙයක් කියලා. හැබැයි ඒක කොරෝනා වලට මුවා වෙලා මේක නැවතුණා. කොරෝනා වලට මුවා වෙලා මේක නැවතුෙම බටහිර කුමන්ත්‍රණයක්. බටහිරට ඕන කළා අවුරුදු 5ක් විතර මේ කොරෝනා එක පිටින් දාලා මේ ඉලෙක්ට්‍රික් වාහන චීනෙන් ලෝකෙට එන එක නවත්තන්න. ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලන්ගේ හෙන්චයි අපි වගේ හෙන්චයි රටවල් වලට බෑන් එකක් දැම්මා. එපා වාහන ගෙන්නන්න. වාහන ගෙන්නන එක තහනම් කළා. තහනම් කරන්න හේතුව ජපානයේ වගේ රටවල් වලට ඉඩ දුන්නා අවුරුදු 5ක් උන්ගේ ඉලෙක්ට්‍රික් වාහන හදාගන්න කාලයක් දුන්නා. හරි? කාලයක් දුන්නා. ඒතර දැන් ඒ කාලේ ඉවර වෙලා තියෙනවා. හැබැයි කාලය ගත්තට ඒගොල්ලන්ට ඒක කරන්න බැරි වුණා. බටහිර රටවල්, ජපානය වගේ රටවල් වලට චීනය කරන විදිහට ඉලෙක්ට්‍රික් වාහන කරන්න බැරි වුණා. අද නිසාන් කම්පැනි වැහෙන්න ගිහිල්ලා ටොයෝටාත් වැහෙන්න යනවා. මොකද හොරාටයි දැන් අර බුත්තිලයි මූසෙලයි කියලා දෙන්නෙක් විදිය මට නේද? බුත්තිලට සටන දිනන්න පුළුවන් වුණාට මූසෙලට දෙන්න බැරි වුණා. ඒ නිසා මේ ඉලෙක්ට්‍රික් වාහන ශාස්ත්‍රයේ බුත්තිල චීනය මූසිල බටහිර රටවල්. හරිද? අද මූසිල බංකොලොත් වෙලා ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබෙන්නේ බුත්තිලට මූසිලට නෙවෙයි. ඒ නිසා මේ ඉලෙක්ට්‍රික් වාහන හරහා චීනේ ලෝක බලවතා වෙලා මුළු ලෝකයම මේ බටහිර ආධිපත්‍යයෙන් අපි හිර වෙලා මිරිකිලා ඉන්නේ බටහිර ආධිපත්‍යයෙන්. හිතන්නේ බා 48 අපිට නිදහස ලැබුණා කියලා. අනේක උන් අපු පොටුගල මිරිකලා ඉන්නේ. අදටත් ඒක කරනවා. ඒක අපි දන්නවා. ඒ කරන විදි ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙමනම්
මේ ඉලෙක්ට්‍රික් වාහන හරහා අපේ බල ශක්ති ස්වයං පෝෂණය, ඒ වගේම සෝලර් පවර් හරහා ගෙදර බල ශක්ති ස්වයං පෝෂණය කියන මෙන්න මේ දෙක ගොඩ ගත්තදාට ඒ දෙකම වෙනුවෙන් මම කියපු ස්ටෙප්ස් නිසා තමයි අද ලංකාවේ සෝලර් පවර් දුවන්නේ. මගේ ස්ටෙප් එකක් තමයි මේ ඉලෙක්ට්‍රික් වාහන සෝලර් ඉලෙක්ට්‍රික් වාහන මේ යන්නේ. ඒ නිසා මම මේක අවබෝධයෙන් කරපු කරන දෙයක්. මම සහ මගේ සමාගම මම දන්නවා මම මැරෙනවා කියලා. හැබැයි මගේ සමාගම මැරෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඒවා අමරණීය බව දන්නවා. මොකද අපේ අරමුණ නිවැරදි, අපේ අරමුණ පැහැදිලි, සත්‍යවාදී, අවංකයි. හරි? සර් අප ආයතනයේ මේ ගොඩක් ශේෂ්ඨ ඇත්තටම ප්‍රවීණ මේ අධ්‍යක්ෂකතුමෙක් කියලා ඔබතුමා මම පිළිගන්නවා. එතකොට ඔබ ආයතනයේ හිරු එනර්ජි කියන්නේ සෝලාර් පවර් පැනල් පැත්ත. එතකොට මේ දැන් මම ඔබතුමාගේ ආයතනයේ ප්‍රොමෝෂන් මේ කියන්නේ ප්‍රචාරක කටයුතු කරනවා. අපි හිරු එනර්ජි සෝලාර් පවර් කියන එක මම හිතන්නේ ඒක වෙනම සබ්ජෙක්ට්. ඒකත් වාස්ට් සාලයි. ඔලු. හරි? මම හිතන්නේ ඒක අපි වෙනමම එකක් කළොත් වීඩියෝ සීරීස් එකක් කරන්න වෙයි. හරි? මොකද ඒක මේ ජනතාව දිනන මේ මිනිස්සුන්ගේ ආර්ථිකය කොට නැගෙන එකම වැඩ පිළිවෙල. එහෙනම් එතකොට මේක උරුල් විදිහට කතා කරන්න ඕනේ. හරි? එතකොට මම හිතන්නේ ඒකට ඒ කියන්නේ මේකට වඩා ඒක දෙවෙනි කරන්න හොඳ නැහැ. හරිද? මේක පුතා නම් එයා තාත්තා. සෝලර් පවර්. හරිද? ඒ කියන්නේ ඒ ගැන අපි මම හිතන්නේ අපි වෙන දවසක ඔව් ඒක මම හිතනවා මොකද එච්චරට ඒ ගැන කියන්න තියෙන්නේ. සීරියස්. ඔව්. මොකද මේ රටේ මිනිස්සුන්ට මේ දැනුම දෙන්න ඕනේ. මේ වෙලාවේ මේ වීඩියෝ මාධ්‍ය අපි ඒක වෙනම වීඩියෝ සීරීස් එකක් විදිහට කරමු. හරි? මොකද මිනිහාගේ මේ රටේ මිනිස්යාගේ ආර්ථිකයේ ගොඩ නැගෙන මේ දුක්ඛිත ජීවන බරින් ගොඩ නැගෙන එකම වැඩපිළිවෙල. මම ගොඩක් දේවල් රජයන්ට දීලා අතපිරගත්තු කෙනෙක්. මේකම සීරීස් එකම රජයට දීලා නැහැ. රටම ගොඩ නැගෙන වැඩපිළිවෙලක ඉන්නවා අපි. ඒකට අපිට ආණ්ඩු බලය ඕනේ නැහැ. හරි? ඒකට කායිවත් දේශපාලකයෝ පස්සේ යන්න ඕනෙත් නැහැ. හරි? හැම මිනිහෙකුටම අයිතියක් තියෙනවා තමුන්ගේ බල ශක්තිය තමුන්ටම නිෂ්පාදනය කරගන්න. ඒතකොට ඒ අයිතිය තියෙනවා කියලා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. ඒක ළඟා කරගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අපි ඒක කියලා දෙනවා. ඒක ජනගත කරනවා. ගම් නියංගම් සිසාරා ගිහිල්ලා ගෙන්ගෙට මේ දැනුම ලබා දෙන්න කටයුතු කරනවා. ඒක මම අවුරුදු 25ක් තිස්සේ මේ ලංකාවේ කරමින් ඉන්නවා. ඉස්සරහට පුළුවන් තාක් කරන්න. ඔව්. එතකොට සර් දැන් අපේ මේ ආයතනයේ මේ අර සෝලාර් පැනල් මේ සෝලාර් පවර් ඉලෙක්ට්‍රික් මේ ටීවිල් ගෙන්නන් ඒ පෝස්ට් එක මම දැම්මා මගේ Facebook account එකේ. එතකොට ගොඩක් අය මගෙන් ඇහුවා සාමාන්‍යයෙන් මේ කොහොමද ගන්නෙ? මූලිකව කීයක් ගෙවන්න ඕනේද? එතකොට කොහොමද ගන්නෙ? බැංකු ණය වාරිකය කොච්චරක් විතර වෙනවද? ඒ ප්‍රශ්න. ඔව් හොඳ ප්‍රශ්න. එතකොට ඔය මම පැහැදිලි කරන්න. අපි මේකේ හඳුන්වා දීමේ මිල 18,50,000ක් කියලා තියෙනවා. මේකේ කිලෝමීටරයකට යන වියදම රුපියල් 4යි කියලා තියෙනවා. ඒකට අපි දන්නවා සාමාන්‍ය ත්‍රිවිල් එකක් දුවන්න කිලෝමීටරයකට රුපියල් 45 විතර යනවා. එතකොට මේක රුපියල් 4යි. එතකොට මේක අපි හඳුන්වා දීමේ මිල 18,000ක් වුණාට මේක ඉදිරියේදී මේක වඩා මිල වැඩි වෙන්න පුළුවන්. එතකොට මේකෙන් සාමාන්‍ය 18,000 ත්‍රිවිල් එකක් ලක්ෂ 3,000ක් මූලිකව ගෙවලා මේක අත්පිට මුදල් මේ කියන්නේ ඉතුරු එක ෆිනෑන්ස් ක්‍රමයේ යටතේ ලබා ගන්න පුළුවන්. මේක රුපියල් 50,000ක් ගෙවලා මූලිකව අඩු වශයෙන් 50,000ක් ගෙවලා මේක ඇනෝම් කරලා ගෙන්න ගන්න පුළුවන්. 3,000ක් ගෙවලා ගෙන ඇනෝම් ඒ කියන්නේ
පුළුවන් ගෙනාපු දේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ගෙනාපු 3 wheel එක ගන්න 3මාරක් අඩු මාසෙන් ගෙවන්න ඕන. හැබැයි ඇනොම් කරලා ගන්නව නම් එයාට 50000ක් ගෙවලා ඇනොම් කරලා මාසෙකමාරක් දෙකක් විතර යනවා. සීනි මේවා ලංකාවට එන්න. ආවට පස්සේ පුළුවන් ඉතුරු ටික ගෙවලා ෆිනෑන්ස් පාසුකම් යටතේ ඉන්නත් ලබා ගන්න පුළුවන්. එතකොට සර් බයිසිකල් එකක් ගෙන්නනවද කොහොමද? ඔව් බයිසිකල් ගෙන්නනවා. ඉලෙක්ට්‍රික් බයිසිකල්, සෝලාර් ඉලෙක්ට්‍රික් නෙමෙයි ඉලෙක්ට්‍රික් බයිසිකල්. එතකොට ඉලෙක්ට්‍රික් කාර් එක, සෝලාර් ඉලෙක්ට්‍රික් කාර් එක, හරිද? ඩබල් කැබ් එක මේ හැම එකම ගෙන්නනවා. මොකද අපි අතීතයේදී ගෙන්නුවේ සෝලාර් ඉලෙක්ට්‍රික් 3 wheel විතරයි. නමුත් සෝලාර් ඉලෙක්ට්‍රික් කාර් එක, ඩබල් කැබ් එක, වෑන් එක, ජීප් එක මේ හැම එකම එනවා. මේ හැම එකම තමයි ලොකු ඉල්ලුමක් තියෙනවා. මතක තියාගන්න සෝලාර් වලින් ප්ලේන් දුවනවනම්, කෝච්චි දුවනවනම් මේ ත්‍රිවිල් එකක් කාර් එකක් මේවා පොඩි දේවල්. හැබැයි මිනිස්සුන්ට පෙන්නලා තියෙන්නේ මේවා මහා ලොකු දේවල්. අම්මෝ සෝලාර් එකකින් කොහොමද මේක කරන්නේ? මේ බටහිර රටවල් කරලා තියෙන විනාශය. හරි? ඒ නිසා ඉරට යා දෙයක් මේ ලෝකේ නෑ. හරිද? ඉර මත තමයි ජීවේ පවතින්නේ. ඉර එක දවසක් සතියක් පැවෙන්නේ නැත්නම් අපි ඉවරයි. ඒ නිසා ඉරට කල හැකි දෙයක් නොමැත කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී සියල්ලම වෙන්නේ හිරු බලයෙන් කියන එක කියන්න ඕනේ. මේ ලංකාවේ හිරු කියන සන්නාමයේ අයිතිය තියෙන අපිට. හිරු කියන සන්නාම. ඒ කියන්නේ සෝලර් පවර් වලට හිරු කියන සන්නාම. අපි දන්නවා හිරු කියලා වෙන දේවල් තියෙනවා නේද? වෙන පොඩු වෙන නාලිකා රෝමේ තියෙනවා. ඒ වුණාට හිරු කියන සෝලර් පවර් වලට හිරු කියන්නේ කියන සන්නාමයේ තියෙන්නේ අපිට පමණයි. ඔව් සර්. සර්ගේ කාර්යබහුල වෙලාවෙන් පොඩි වෙලාවක් මගේ channel එක වෙනුවෙන් දුන්නාට ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි වෙන දවසක හිරු එනර්ජි මාතෘකාව යටතේ කතා කරමු. හරි. මෙතනදී අපි මේක පුළුල් විදිහට කරමු. මොකද මේක දැනගත්ත විය යුතුම වැඩක්. අපි දන්නවා පවතින රජය පවා එතෙන්ට යයි කියලා අපි හිතුවා. නමුත් අපි දන්නවා බටහිර බලපෑම උඩ ඒගොල්ලන්ට එතෙන්ට යන්න බැරි බව. මම රටේ ජනාධිපති වුණා නම් මම මේ කරන ටික මටත් කරන්න බෑ කියලා මම දන්නවා. හරිද? ඒ කියන්නේ ඉතින් ඒ නිසා අපි රජයට දොස් කියන්නේ නැහැ. මොකද මේ බටහිර රටවල් බටහිර තමයි අපිව අදටත් කන්ට්‍රෝල් කරන්නේ. හරිද? ඒක අපි හොඳටම දන්නවා. ඒ නිසා රටේ ජනාධිපතිවරයාට පවතින ආණ්ඩුවලත් අපි මේකට දොස් කියන්නේ නැහැ. හැබැයි පුරවැසියෝ විදියට අපිට කළ හැකි දැවැන්ත කාර්යභාරයක් තියෙනවා මේ ගැන. ඒක අපි කරනවා. ඒකට රජයේ අනුග්‍රහය ලැබුණත් නැතත් අපි එදා කරපු දේ 2000 අවුරුද්දේ මේකට පළවෙනි හොස්පිටල් කැපුවේ ESD ප්‍රොජෙක්ට් එක යටතේ World Bank Assistant Energy Services Delivery ප්‍රොජෙක්ට් එකෙන් තමයි මේ ලංකාවේ සෝලර් පවර් ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඒතර පටන් ගත්ත පළවෙනිම වැඩමුළුවේ ඉඳලා මේ වෙනකම් අඛණ්ඩව මේ ශාස්ත්‍රයේ ඉඳිමින් කටයුතු කරන පුද්ගලයෙක් සහ සමාගමක් ඉන්නවා නම් මම හිතන්නේ මම විතරයි කියලා දැනට ඉතුරු වෙලා ඉන්නේ. කලින් හිටපු සමාගම් කීපයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රධාන පුද්ගලයෝ අද ඒ තනතුරු වල නැහැ. සමහරු ජීවිතුන් අතර නැහැ. සමහරු ඉන්නවා ඒගොල්ලෝ ඒ තනතුරු වල නැහැ. හැබැයි මට පුළුවන් වෙලා තියෙනවා 2000 අවුරුද්දේ දැන් මේ 2025 එකසේ මේ විෂය කතා කරන්න මට හිරු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. මොකද මට අද මේ සෞඛ්‍ය තත්ත්වය කතා බහ කරන්න තියෙන දැනුම මට එහෙමම දීලා තියෙනවා. නමුත් මම දන්නවා මට මේක අද කරන්න පුළුවන් වුණාට මට හෙට බැරි වෙයි කියලා. ඒ බැරි වෙන හින්දා තමයි මේ සමාගම් හදලා පුද්ගලයෝ මේ සමාගම් වලට සම්බන්ධ කරලා
ඔයගොල්ලෝ වගේ අය පවා සම්බන්ධ කරලා මේ කටයුතු විමර්ධගත කරලා තියෙන්නේ. මේක විවෘත කරලා තියෙන්නේ. මේක ඕන කෙනෙකුට මගේ සමාජයට එන්න පුළුවන්, යන්න පුළුවන්, ඉන්න පුළුවන්. හරි? ඉතින් ඒ නිසා අපි ලොකුවට සම්පත් ගොඩ ගහගෙන නැහැ. අපි දන්නවා අපිට දුවන්න ඕනේ වෙනකොට අවශ්‍ය ශක්තිය ඒ ලැබෙනවා බව. මොකද ඒක තමයි සියලු දෙවි ආශිර්වාදය කියලා මම පිළිගන්නේ. අපි ආගම දහම පිළිගන්න මිනිස්සු. ඔබතුමා අපේ රටට ගොඩක් වටින පුද්ගලයෙක්. මොකද ඔබතුමා මම ගොඩක් අගය කරනවා සර්. අධ්‍යක්ෂකතුමනි මේ බොහොම ස්තුතියි එහෙනම් ආයිබෝවන්. මේ ඔබතුමා මගේ channel එක හා සම්බන්ධ වුණාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි අනිත් දවසක මේ වගේ සාකච්ඡාවකින් හම්බ වෙමු. හරි.